අද තුදේ පාන්දරම සෙට් වුණා ටොපියක්. අපේ ඩ්‍රයිවර් කෙනෙක් නැති ලෝරියක් තියෙනවා ඒක අරගෙන යන්න ඕන. ටවුන් එකේ අපේ මේ ලොරිතුන ආයතනයේ ස්ටිකරයක් තියෙනවා මේ ගේට් පාස් එක ස්ටිකරයක් තියෙනවා ඒක ගන්න. මාන්න එකක් දුන්නේ. තව අපේ අනිත් එක්කෙනාට දුන්න ශක්මාන්නයක් ඒකේ ඩ්‍රයිවර් නෑ. තව එක්කෙනෙක් යනවා එයාගේ ලෝරිය යන්නේ. උදේ 4 එතන ඉන්න ඕන දැන් වෙලා 5:00යි. හැබැයි එළිය අපි යන්න ඕන දහරන් කොබාර පාරේ. එතකොට අපි යන්න ඕන උතනින් ඉස්සරහින් යූ ටර්න් එකක් ගහලා දමම් පැත්තට ආයි. මාන් ට්‍රක් එකක් කෙලවුණා අද පළවෙනි දවසේ. ඇත්තටම මේක මේ ලොරියක් කෙලවනවා කියලා ඇඟට දැනෙනවා. මාර ආතල් මේ කෙලවද්දී. ඇත්තටම මාර සැපයි. ශක්මාන් එහෙම කැලේ ඒවල් තාන උනාට චයිනීස් නේ. හැබැයි මේක කෙලවදි මාර ෆිට ඇඟට සුපිරි.
අපේ එක්කෙනාට ටේලර් පිටිපස්සෙන් ගිහලා පාලා එයා ඕවර්ටේක් කරනවා. පොලිසියෙන් ආව නම් දඩයක් තමයි. යන්නේ ඇත්තට මේ කොට යන්නේ. මේ මෙයාලා ඉස්සරහින් අරම්කෝ පාරට දාන්නේ කියන්නේ ඔය හරත් පැත්තට යන පොඩි බයිපාස් රෝඩ් එකක් තියෙනවා අරම්කෝ රෝඩ් එක කියලා. අන්න ඒකට ඒකින් එයාලා යන්නේ. අපි නෑ යන්නේ කෙලින්. අපේ කාටේ පාලා ඌ ඉස්සර කරලා යනවා යන්න. බලන්නකො මතක් කරා විතරයි මේ යනවා පොලිසිය. දැක්කද? අපේ 99 බීරුනේ. දැක්කනම් දඩයක් තමයි. හරි මේ තියෙන ඉස්සරහා පොලිස් මුරපොලක්. හරිද? ඒකේ වාහන සාමාන්‍යයෙන් රෆ්ලි ඒගොල්ලෝ චෙක් කරනවා. එයාලට හිතන වාහනේ නවත්තලා අනිවාර්යෙන් චෙක් කරනවා. අපි ඒ නිසා අපේ ට්‍රක් ලයින් එක යනවා. එහා පැත්තේ පොඩි වාහන වලට යන ලයින් දෙකක් තියෙනවා. මේ පැත්තෙන් ඒ පාරක් තියෙනවා. කොහොම හරි හිමින් ට්‍රැෆික් කරලා නම් අමාරුයි. නැත්තම් මේ ටික හිර වෙනවා. දැන් අවුලක් නැහැ ට්‍රැෆික් නැති නිසා. මේ තියෙන්නේ පොලිස් මුරපොල. පාරේ තියෙන්නේ එයාලා උතනින් එන වාහන එක රෆ්ලි යාලා චෙක් කරනවා. ඔෆිසර් කෙනෙක් ඉඳලා එයාලා චෙක් කරන ඔෆිසර්ලා එක්කෙනෙක් දෙන්නෙක් අනිවාර්යෙන් ඉන්නවා උතන. හරි. ඊළඟට මට හම්බ වෙනවා තරාදියක්. මම ඒක ගැන විස්තරයකුත් කියන්න. අපි පොලිස් මුරපොර පහු කරගෙන ඉස්සරහටදී අපිට හම්බ වෙනවා මෙන්න මේ පාලම. මෙතනින් තමයි අපිට එයාපෝට් යන්න පුළුවන්. මේක දමම් එයාපෝට් පාර. මේ පාර නෙමෙයි ඉස්සරහ එක. පාලම යටින් ගිහිල්ලා දකුණට උඩට දාන් තියෙන එයාපෝට් පාර. දමම් එයාපෝට් එකට යන පාරේ. මෙන්න මෙතන මේ තියෙන්නේ. ඔතනින් උඩට දාලා වම් පැත්තට අපිට යන්න තියෙන එක දමම් එයාපෝට් එකට යන පාර. ඊළඟට විශේෂම දේ මේ තියෙන බෝඩ් එක ගහලා තියෙන්නේ තරාදේ කිලෝමීටර් 10ක ඉස්සරහින් කියලා සහ ඒකට එන දඩ මුදල්. ලෝඩ් එක උඩ වැඩි උස වැඩි නම් සහ ලෝඩ් එක වැඩි නම් බර ප්‍රමාණය වැඩි නම් අනිවාර්යෙන් ඉස්සරහින් දඩ ගන්නවා. ඒ නිසා අනිවාර්යෙන් අපි සියලුම ට්‍රක් රථ ඒ කියන්නේ ඔක්කොම ට්‍රක් අපි දාන්න ඕන තරාදි හරහා. ඔය බෝඩ් ගහලා තියෙන්නේ කිලෝමීටරයකින් මීටර් 500න් එහෙම තියෙන තරාදි තියනවා කියලා ඉස්සරහා ගහලා තියෙනවා. එතකොට ඔක්කොම ට්‍රක් යන්න ඕන
තරාදිය හරහා. ඒක පාලම් තරාදියක් නෙමෙයි. අර ලංකාවේ ඒ ලෝරිය දාලා කිරන්නේ ඒ වගේ එකක් නෙමෙයි. මේකේ ගන්න ඇක්සලරේට් එක විතරයි. ඇක්සලරේට පටවන්න පුළුවන් බර ප්‍රමාණය එහෙම තමයි කිරන්නේ. පාලම් තරාදියක් නෙමෙයි. ඔන්න ඉස්සරහෙන් දාන්න ඕන. පොඩි ලෝරිය අවුලක් නැහැ. ඒව නැහැ. ට්‍රක් රථ විතරයි. අපිට හදිස්සිය හරි මෙතනින් තරාදියට මේ පොඩි පාට තරාදිය පාට දාගන්න බැරිනොත් කෙලින් යන්න වෙන්නේ. කෙලින් ගියොත් ඔය ඉස්සරහා ගහලා තියෙන කැමරාස්. ඔය වම් පැත්තේ පේන්නේ පාරට ගහලා තියෙනවා. අන්න එතනින් අනිවාර්යෙන් කැමරා වලට වදිනවා. ඊට පස්සේ මම දන්න විදිය රියල් 3000 දුකේ තමයි දඩි. තරාදිය දාන්න නැතුව ගියොත්. ඒ නිසා අනිවාර්යයෙන්ම තරාදිය හරහා යන්න ඕන. බර වැඩියෙන් පටවන නම් කම්පැනියෙන් ඒවට මං හිතන්නේ මෙයාලගෙන් අවසර ගන්න ඕන. ඒව අපිට ලේටස්ට් දෙනවා ගෙනියන්න. මෙන්න මේ පොඩි පටි කෑල්ල තමයි තරාදියකින් තමයි ඇක්සලරේට් එක එන්නේ. අර ඉස්සරහා ඉන්න එකෙන් මේ මහත්තයෙක් බලාගෙන ඉන්නවා. අපේ මොනවා ප්‍රශ්නයක් තියෙනම් අපි ඔතෙන් නවත්තනවා. උදේ පාන්දරම මගේ ලේ ටික පිච්චුව ඉස්සරහා තියෙන වාහනේ. පේනවනේ පාරට දාන්න එන විදිය. ටවුන් වලට කිට්ටු වෙන කාර් වලින් තමයි පොඩ්ඩක් එලවන්න අමාරුයි. අරෙන් මෙහෙන් ළඟ දානවා. දැක්ක නැත්තම් ඉවරයි.
ඉස්සරහ දකුණු පැත්තේ කණුවකගේ පහුනේ ඒකත් කැමරාවක්. හැමතැනම කැමරාස්. කාර් වලින් තමයි ප්‍රවේශම් වෙනවා. දැක්කද දාන විදිය? ඇවිල්ලා දානවා ළඟින් බුක් ගාලා ඔබනවා. හරි අමාරුයි ටවුන් වල. ඔය ඉස්සරහ තමයි මගේ ගමනාන්තය. දැන්ට නම් ගස් තියෙනවා, තනකොළ වගේ පොඩි පොඩි මල් පිපිලා තියෙනවා. හැබැයි
තව ටික දවසකින් ඔය ඔක්කොම පිච්චිලා මැරලා යනවා අවුව පායන්න ගත්තාම. තාම සීතල කාල නිසා තනකොළ ගස් එහෙම තියෙනවා. තව ටික දවසකින් ඔක්කොම මැරලා යනවා. මෙන්න මෙතන තමයි මගේ ගමනාන්තය. ඉස්සරහා දකුණු පැත්තේ පොඩි වහලක් වගේ පේන්නේ. අන්නේ ඔෆිස් එක තමයි අපි යන්න ඕන. දැන් ගිහලා පේපර් බාර දීලා අපිට යාලා වෙලාවක් දෙනවා. ඒ වෙලාවට අපිට ස්ටිකර් එක ගහලා දෙනවා. එතකන් අපි ඉන්න ඕන. මේ තියෙන්නේ මගේ ගමනාන්තේ. සෞදිය බලන්න කැමති කට්ටියට, සෞදියේ පාරවල් බලන්න කැමති කට්ටියට මම මේ වගේ වීඩියෝ ඉස්සරහට අරගෙන එන්නම්. දැන්ට මං ගිහිල්ලා එන්න. හැමෝටම බුදු සරණයි, දේ පිහිටයි, ජය වේවා.